ආයුබෝවන් ටෙස්ටුටෙල්ගේ SMS ගේට්වේ ශ්‍රී ලංකා වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ෆ්ලෑෂ් SMS ෆීචර් එක ගැන. ෆ්ලෑෂ් SMS එකක් කියලා කියන්නේ විශේෂ ආකාරයේ SMS එකක්. මේ ෆ්ලෑෂ් SMS එක යවුවම කස්ටමර්ගේ ෆෝන් එකේ ඉන්බොක්ස් එකට කලින් එයාගේ ස්ක්‍රීන් එකේම මේ SMS එක යාට පෙන්නනවා. හැබැයි මේකෙදී මුලින්ම ඔයාගේ sender ID එක කස්ටමර්ට පෙන්නන්නේ නැහැ. හැබැයි කස්ටමර් මේ මැසේජ් එක බලලා dismiss කියන බටන් එක ටච් කරන කල්ම ඒ මැසේජ් එක කස්ටමර්ගේ ෆෝන් එකේ ඩිස්ප්ලේ වෙනවා. කස්ටමර්ගේ ෆෝන් එකේ වර්ගය අනුව ෆ්ලෑෂ් SMS එකක් සේව් කරගන්න පුළුවන්ද කියන ෆීචර් එක වෙනස් වෙනවා. කස්ටමර් ඒක සේව් කරගත්තොත් එහෙම ඔයාගේ sender ID එකත් එක්කම කස්ටමර්ට මේ මැසේජ් එක සේව් කරලා තියාගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ කස්ටමර්ට පුළුවන් එයාට මේ මැසේජ් එක සේව් කරලා තියාගන්න අවශ්‍ය නැත්නම් dismiss කියන බටන් එක ක්ලික් කරලා SMS එක සේව් නොකරම ඉවත් කරගන්න. අපි දැන් බලමු test.lk එක හරහා කොහොමද ඔයාට පුළුවන් ඔයාගේ කස්ටමර්ස්ලට ෆ්ලෑෂ් SMS එකක් යවන්න කියලා. ෆ්ලෑෂ් SMS යවන්න ඔයාට test.lk එකේ quick send option එක වගේම SMS campaign කියන option එකත් පාවිච්චි කරන්න පුළුවන්. අපි දැන් බලමු quick send option එක හරහා කොහොමද ෆ්ලෑෂ් SMS එකක් යවන්නේ කියලා. ඔයා quick send option එකට ගිහිල්ලා මුලින්ම ඔයාගේ sender ID එක මෙතනින් select කරගන්න. ඊළඟට country code එක හරියට තියෙනවද කියලා බලලා ඊළඟට මේ recipient කියන section එකේ ඔයාට යවන්න අවශ්‍ය කරන customerගේ phone number එක ඇතුළත් කරන්න. ඊළඟට මෙන්න මෙතන තියෙන පහළ කොටසින් ඔයාට පුළුවන් ඔයාට යවන්න අවශ්‍ය කරන ෆ්ලෑෂ් SMS එක මැසේජ් කියන කොටසේ ඇතුළත් කරගන්න මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට ෆ්ලෑෂ් SMS එක මෙතන ටයිප් කරගත්තට පස්සේ මේ ෆ්ලෑෂ් SMS එකට අදාළවත් SMS යුනිට් කොච්චර තියෙනවද කියලා මෙන්න මෙතන පහලින් බලා ගන්න පුළුවන්. ඔයා SMS එක යවන සිටුේෂන් එක අනුව ඔයාට යවන්න අවශ්‍ය කරන්නේ ෆ්ලෑෂ් SMS එකක්ද නැත්නම් සාමාන්‍ය SMS එකක්ද කියලා තීරණය කරන්න ඔයාට පුළුවන්. ඊළඟට මේක ෆ්ලෑෂ් SMS එකක් විදිහට යවනවා නම් ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ දේ තමයි මෙන්න මෙතන පහළ තියෙන ෆ්ලෑෂ් SMS කියන බටන් එක ක්ලික් කරන එක. ඊළඟට ඔයාට පුළුවන් ඔයාගේ මැසේජ් එකේ ප්‍රිවිව් එකක් බලලම ඔයාගේ කස්ටමර්ට මේ මැසේජ් එක සෙන්ඩ් කරගන්න. එතකොට ඔයා සෙන්ඩ් කරාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ all messages තියෙන reports වල ඔයාට ඒ යවපු මැසේජ් එක ගැන විස්තර බලා ගන්න පුළුවන්. මැසේජ් ID එක මොන date එකේ මොන time එකේ කොයි direction එකක් යටතේ මොන type එකේ SMS එකක්ද යවුවේ. ඒ කියන්නේ flash SMS එකක්මද ගිහිල්ලා තියෙන්නේ කියලාත්. ඒ වගේම ඔයාගේ මොන sender ID එකකින් මොන customerගේ phone number එකටද යවුවේ කියලාත් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ SMS එක දැනට ඔයාගෙන් send වෙලා තියෙනවද? ඒ වගේම තමයි කස්ටමර්ට ඩිලිවර් වෙලා තියෙනවද කියලත් අපේ රිපෝට්ස් වලින් බලා ගන්න පුළුවන්. ඉතින් මේට අමතරව ඔයාට quick send option එක වගේම campaign build option එකකින් contacts විශාල ප්‍රමාණයකටත් flash SMS යවා ගන්න හැකියාව test.lk අපි ඔයාට ලබා දීලා තියෙනවා. ඉතින් ඔයාට අවශ්‍ය වුණොත් campaign එකක් විදිහට flash SMS එකක් යවන්න ඔයාට පුළුවන් ඒ ඔප්ෂන් එකත් පාවිච්චි කරන්න. ඉතින් test.lk අපේ මේ වගේ තවත් අලුත්ම අප්ඩේට්ස් ටියුටෝරියල් වීඩියෝස් බලන්න අපේ WhatsApp, Facebook, YouTube, Messenger, LinkedIn ප්‍රොෆයිල් ෆලෝ කරලා තියාගන්න. අපි ඔබේ දියුණුවේ සහකරුවා test.lk SMS Gateway ශ්‍රී ලංකා.